එක මිනිස්සෙක් සමහරක් වෙලා අවුරුදු 22කින් උට මොකක් හරි කනාකාන්ත සෙට් වෙලා ඌ මාර සාර්ථක වෙන්න පුළුවන්. කොහොමද කියලා අවුරුදු 30න් විතර තමයි ඒ මිනිස්සුන්ගේ වැඩි පත්තු වෙන්න පටන් ගන්නේ. ඒකම වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යද? ඒ කියන්නේ කිසිම දෙයක් වෙලා ඉවර නෑ. හරිද? අපිට යම් වෙලාවල් වල දැනෙනවා එන පල්ලෙහින් හිතන. අර ජැක්සන් ඇන්තනි කියලා තිබ්බ කතාව කිසිවක් සිදු වී අවසන්කට සියල්ල සිදු වෙමින් පවතී කියන්නේ. තමයි ඒ මොහොතවල වල මිනිස්සු හරියට දේවල් අර්ථ කරනවා. හරි අරු ඉවරයි උපරාද ඌට කියලා. ඔය ඉන්න. නෑ එහෙම නෑ ඔගේ ලයිෆ් එකේ ඒ ඩ්‍රෝබැක් ටිකක් එක පොඩි එකක් ඌ ඊට වඩා හොඳට ඉස්සරහට එනවා. අර කැටගෝලේ පිටිපස්සේ රැඳලා නෑ අතරින් මේ තරමට මේකෙන් යන්නේ. ඒක මේ ගමන ඇතුලේ සමහරක් වෙන ඔයාලටම තේරෙනවා පෙරදීවත්. පෙරදී නෙවෙයිලා මේ කතාව එක තැනක් ඒ තාම මුකුත් වෙලා ඉවර නෑ. තාම මේක වෙන ගමන් තියෙන අරක පරාජයක් වශයෙන් මුළු ලෝකෙම දකි. හැබැයි ඒක තව මාස දෙකකින් පුදුම ජයග්‍රහණයක් කරන අතර වේ සමහර. ඒ ඔක්කොම උනේ හොඳට කියලා පස්සේ කල්පනා කරා. එහෙම දේවල් වෙලා නැද්ද? ඒකනේ කොහොම උනේ මාර හොඳට මම මේ වෙලාවේ විදුවේ කෙලවුණා තමයි කියන්නේ. එහෙම වෙලා නැද්ද? එහෙම දැන් කියනවා. ඒ හින්දා කිසිම තැනක අමන්ට තැනක දෙකට වැරදුනා කියලා ඉවරයි වෙන්නේ නැහැ. මුකුත් වෙලා ඉවර නැහැ. අදේම වෙන්න තියෙන තව ඉස්සරහට. ඒ තියෙන තැන ඉඳන් ඉස්සරහට වැඩ කරන්න. මොකද මේ ලෝකෙ ඉන්න බහුතරයක් මිනිස්සු හරිම ඇවරේජ්. උන් එදා උට පේන දේ මත උ දිනුත් උ පරාදයිද කියලා කියනතර ඔයාලගේ ජීවිතය ගැනත් එහෙම කියයි. අරු දිනු අරු ගිවන්තියද ළමයි නැහැ. අරු ගිවන්තියද ළමයි ඉන්නවා. ඒක දැන් ළමයි ගොඩයි දැන් හරි. ළමයි නැහැ දැන් ඉවරයි. ඒ වගේ එදා දවස් විඳිනවා